Hello guys, ඔන්න ඉතින් අද vlog එක පටන් ගන්නෙම අපේ අමාෂිගේ birthday celebration එකේ. ඉතින් එයාගේ birthday එක තිබුණේ පොය දවසේමයි. ඉතින් අපි උදේ පාන්දරම ඒකට කේක් එකකුත් කපලා දන්සල් වඳින්න යන්න පටන් ගත්තා. මේක මොකද්ද කියලා කිලින්න බැරි වුණානේ. මේ තමයි මගේ වෙසක් vlog එක. ඉතින් අද දවසේම ගෙවුණ හැටි මේ vlog එකේ තියෙනවා. උදේ පාන්දර පටන් ගත්තු දන්සල් වඳින ගම ඊළඟ දවසේ උදේ 2-3 වෙනකන් අපි එක දිගටම කන්ටිනියු කරා. ඔන්න ඔයාලට vlog එක මුලදීම කියලා ඉන්න ඕනි මේකේ මුල් ටිකේ නෙවෙයි හොඳම ටික තියෙන්නේ අන්තිම ටිකේ. මොකද අපි රෑ 1-2 විතර වෙනකම් මාතර ටවුන් එකේ හිටියා. ඉතින් vlog එක අන්තිම වෙනකම් අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. ඔයාලට හොඳම ටික බලා ගන්න නම්. ඔය ඉන්නේ ඉතින් එදා දවසේ අපේ දන්සල් නඩේ. මම හිතන්නේ මේ vlog එකේ වැඩියෙන්ම තියෙන්නේ අපි hina වුණේව විතරයි. බලන්නකෝ ඉතින් මේ කට්ටිය කරන දේවලුත් එක්ක hina නොවී ඉන්නේ කොහොමද කියලා. මොනවා දන්සලකද පොලිමක ඉන්නේ? නෑ දන්නේ අපි කන්න ආවේ. අපි දන්සලකට දන්නේ පොලිමක ඉන්නවා. ඒ කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත ළමයි. අපි මේ පොලිමක හිටියට මොනවා දන්සලක්ද කියලා දන්නේ නැහැ. අපි මේ පොලිමේ ඉන්නකොට මම හිතන්නේ දන්සල පටන් අරගෙනත් නැහැ. ඉතින් කොහොම හරි බලන්න අපිට දන්සල් පොලිමේදී වෙන්න මේ චූටි යාළුවවත් හම්බුණා. අනේ හරිම ෂෝයි. කොහොම හරි මේ දන්සල් පොලිමේ හිටපු කෙනෙක්ගේ තමයි මේ බවුවා. ඉතින් එයාලා ගෙදර ඉඳන් එනකොට දන්සල් අඳින්න මේ බවුවත් එක්කන් ඇවිල්ලා තිබ්බා. හරි ළමයි අපි ඔන්න කෙමෙන් දැන් දන්සල වෙත ළඟා වෙමින් ඉන්නවා. හරි කොහොම හරි දන්සල ඇතුළට ආවා. මේ දන්සල නම් නියමයි ළමයි. මොකද මාර පිරිසුදුයි මේ කට්ටියගේ කෑම. ඒ වගේම තමයි පිඟන් එහෙම හොඳටම හොදලා දෙන්නේ ආයි. කෑමත් හරිම රසයි. මට මතක විදිහට මේක 33 වෙනි වරට තමයි මේ කට්ටිය කරන්නේ. ඉතින් දෙවෙනිවර පන්සල ඉස්සරහ තමයි තිබුණේ. බඩ පිරුණාද? පිරුණා. ඊට පස්සේ ඉතින් අපි දන්සල වැඳලා ආවා පන්සල වඳින්න. දෙවෙනිවර පන්සල ඉස්සරහනේ දන්සල තිබුණේ. ඒක නිසා අපි දන්සල ඉවර වෙලා පන්සලට ආවා. මෙන්න මෙතන අධ්‍යාපන කුටිය කියලා මම හිතන්නේ දහම් පාසල් ළමයි පොඩි වැඩසටහනක් වගේ එකක් කරා. ඔන්න ළමයි මේ vlog එකේ මම ඔයාලට මගේ ගාන දෙනවා හොර ට්‍රික් එකක්. පන්සල් ගියාම ඔයාලගේ සෙරෙප්පු දෙක තැන් දෙකක ගලවන්න. එතකොට කවදාවත් සෙරෙප්පු නැති වෙන්නේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි දෙවෙනිවර පැත්තේ ඉඳලා ආයෙමත් මාතර පැත්තට පිටත් වෙන්න ආවා. ඒ නතරමකදී අපිට සව දන්සලක් හම්බුණා. මේකේ සව එහෙමත් හරිම රසයි. ඒ වුණාට මම බොන්නේ නැති නිසා මගේ සව එකත් සිතුමිට දුන්නා. ඒකයි තුනයි. දන්සල් කාලා ඒ ගන්න බැරුව ඉන්න. තඩිය දෙන්නයි. තඩිය පාරේ වැදත් යනවා. අයි මෙයා පාරේ. නරෙන්ද අපේ බෝඩම ළඟ තිබුණ අයිස්ක්‍රීම් දන්සලටත් ටයිම් එක හරි ගිහින් තිබුණ නිසා එතනිනුත් අයිස්ක්‍රීම් එකක් කාලා අපි බෝඩිම බලා ගියා. දන්සල් ඉවරයි ගයිස්. ආයෙත් හම්බුනා. හයි මේ තියෙන්නේ ඒ දවසේම රෑ 7ට විතර ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. අපි ආයෙමත් චුට්ටක් බෝඩිමට ගිහින් නිදාගෙන රෑ 7ට විතර ආවා මාතර යන්න. මේ පාර රාජ්‍ය වෙසක් උත්සවයේ තියෙන්නේ මාතර 30 ගොඩනේ. ඉතින් අපි මේ දවසේ එහෙට නම් ගියේ නැහැ. ඒ වුණාට මාතර ටවුන් එක මාරම ලස්සනයි ළමයි වෙසක් වලට. ඔයාලට මේ vlog එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට සිතූ ගානේ අච්චාරු දන්සලකුත් හම්බුණා වුණ.
ඔන්න ළමයි අපිට හම්බුණ පළවෙනි තොරණ බලාගන්න. නෑ අනේ ඒක තොරණක් නෙවෙයි ඒක කඩේක නමක්. මේ තියෙන්නේ මාතර පරිවිදූපතට යන පාර. ඒකත් මාර ලස්සනට සරසලා තිබුණා. මේ ඉතින් උසමදි වුණ නිසා මොනවද වෙන්නේ කියලා බලාගන්න බැරි වුණ හරිම සෝචනීය අවස්ථාවක්. රෑ කියලාත් නෑ ළමයි මාතර පුරාවටම දන්සල් තිබුණා. ඔතන ඉතින් බිස්කට් දන්සලක් තිබුණා. ඊට එහා පැත්තේ ආයේ තිබුණා රත්ති දන්සලක්. ඊට පස්සේ ටිකක් යනකොට මෙතන තිබුණා හරිශ්චන්ද්‍ර නූඩල්ස් දන්සලක්. ඒකත් මාරම රසයි ළමයි. මේ හැම දෙෙම අපි ගෙදර හදනවට වැඩිය හරිම රසයි මේ වගේ තැන් වලින් කනකොට. පොයේ දවස් නිසා හඳ පායලා අනේ මම දන්නේ මගේ vlog එකේ වැඩිම කියවෙන්නේ මේකේ හරිම ලස්සනයි කියන වචනේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. පරිවිදූපතේ තියෙන්නේ. ලස්සන වගේම තමයි ළමයි පුදුම ට්‍රැෆික් එකක් තිබුණේ. අපි ඉතින් පයින් ගිය නිසා වලක් නැහැ. වාහනවල ගියාට නම් බුදු සරණයි. මොකද මාතර බෝධිගාව ඉඳන් මාතර ටවුන් එකට එන්න විතරක් සමහර අයට පැය එකමාරක් විතර ගිහින් තියෙනවා. ඒ තරමට ට්‍රැෆික් එක. ඉතින් ඔයාලත් මාතර ආවද වෙසක් බලන්න? දන්සල් කෑවද? නැත්තම් ගමේ තියෙන වෙසක්ද බැලුවේ? කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔහොම වෙසක් බලලා අපි 9:00 විතර පටන් ගත්ත බත් දන්සලක් හොයාගෙන යන්න. යනවා සරිපුත් අතේ අරන් ඉවරයක් නැහැ. දන්සලක් කීකියා යනවා. තාම නෑ බත් දන්සල. සරිපුත් අතේ දැන් හොඳටම මහන්සි. අපි 10ට තමයි බත් දන්සලේ පොලිමේ කෙලවර හොයාගත්තේ. ඉතින් අපි තාම පොලිමේ බලන්න අපි කියවෙනම් පොලිමේ ඉන්නවද කියලා. කීයේ ඉඳන්ද බත් දන්සල පොලිමේ? 10 ඉඳන්. දැන් ඩොලර් ඉතුයි. මම හරි තව ටිකයි. දැන් පේනවා හට් එක පේනවා. මම ඉස්සරහට. අපි නෙමෙයි මූ තමයි නිමුල්ල තමයි නිදි කිරා වෙන්නේ. කණු බදාගෙන දන්සල් වලට ඉන්නවා. ඔයාලා දන්නවද ළමයි අපි පැය දෙකමාරක් විතර පොලිමේ ඉඳලා බත් දන්සල ඇතුළට එනකොට 12ත් පහු වෙලා. අනේ මාරම රසයි මේ කෑම එකවත් මම දන්නේ දන්සල් කෑමේ මෙච්චර රස කියලා. අනේ ඉතින් ඇත්තටම මේ වගේ දන්සලක් දෙන්න කෙනෙකුට හිතනවා කියන්නේ කොච්චරනම් පිංකාර සිතුවිල්ලක්ද. අනික මේක හැමෝටම අමාරු කාලයක්. ඒ කාලෙදිත් ඉතින් තව කෙනෙක්ගේ බඩගින්න නිවන්න මේ වගේ දන්සලක් දෙන්න හිතනවා කියන්නේ. ඉතින් මේ වගේ දන්සල් දුන්න අයට නම් මේ සංසාරේ කවදාවත් බඩගින්නින් නම් වෙන්න හොඳ නැහැ. 1:05 වෙලාව අපි තාමත් මොහොතලා ඒකේ පොස් කියලා කියව. එළ වගේ අතර යාළුවෝ. අපි අතරන. යාළුවෙක් නෑ. පොඩිවට එන්න එපා කිව්වා. අඩ මේ වීඩියෝ එක. එළ වගේ අතර යාළුවෝ අපිට පොඩිවට එන්න එපා කිව්වා. දැන් යන්නේ මොනද බීච් එකට ඉන්නවා අපි දුක. 7ක් ඇවිල්ලා අන්තිමට 3ට යනවා. ඔන්න ඉතින් ඔයාලා මෙච්චර වෙලා බලන් හිටපු වෙසක් vlog එක ඉවර වෙන්නේ මෙතනින්. රෑ 3 විතර වෙලා අපි කොහොම හරි පහින්ම මාතර ඉඳන් බෝඩිමට යනකොට ඔයාලත් වෙසක් සමරුවේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන ගමන් අලුත් vlog බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. හැමෝටම ආදරේ.